මම මෙන්න මේ වෙබ්සයිට් එක පාවිච්චි කරලා ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන් සුපිරිම AI ටූල්ස් ගොඩක් එකම තැනකින් හොයාගත්තා. සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ ක්‍රිෂ් ICT Academy YouTube channel එකට මගේ යාළුවෝ හැමෝම සාදරෙන්. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ අලුත්ම වෙබ්සයිට් එකක්. ඒ තමයි මෙන්න මේ bestfreeaiwebsite.com කියන වෙබ්සයිට් එක. ඉතින් මේ වෙබ්සයිට් එක පාවිච්චි කරලා AI භාවිතා කරන ඔයාලට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. සමහර වෙලාවට අපිට Nano Banana use කරන්න, එහෙම නැත්නම් ChatGPT use කරන්න, Gemini use කරන්න මෙන්න මේ වගේ අපේ වැඩවලට පාවිච්චි කරන වෙබ්සයිට්ස් අපිට වෙන වෙනම ඕපන් කරගන්න වෙනවා. ඉතින් AI වලින් වැඩ කරන ඔයාලට ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන් සුපිරිම AI tools ගොඩක් මෙන්න මේ වෙබ්සයිට් එකේ තියෙනවා. අලුතෙන් එන AI tool උත් ඔයාලට මේකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් වැඩි කතා බහක් නැතුව අපි යමු වීඩියෝ එකට කොහොමද මේ වෙබ්සයිට් එකට log වෙලා AI tools බලා ගන්න කියන එක ගැන. මුලින්ම Google Chrome එකට යන්න. ගිහිල්ලා type කරන්න මෙන්න මේ විදිහට URL bar එකේ bestfreeaiwebsites.com කියලා එන්ටර් බටන් එක ඔබන්න. මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ වෙබ්සයිට් එකට ගියන් පස්සේ මේකෙදි ඔයා උඩටම යන්න. උඩට ගිහිල්ලා මෙන්න මෙතන උඩම ඔයාලට බලා ගන්න පුළුවන් নেভিගේෂන් බාර් එකක් තියෙනවා. මේකේ මෙතනින් උඩටම ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් AI tool කියලා එකක් තියෙනවා. මෙන්න මේක ක්ලික් කරන්න. මේ AI tool කියන එක ක්ලික් කරායින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන් tools ගොඩක්. මෙතන ඔයාලට කැටගරිස් කීපයක් තියෙනවා බලා ගන්නනේ. කැටගරිස් ගොඩාක් තියෙනවා දාලා ඔයාලට මොන කැටගරි එකකින්ද වීඩියෝ එක එඩිට් කරගන්න ඕනේ කියන එක. ඊට පස්සේ ඔයාලට මේ ඔක්කොම එකම තැනකින් බලා ගන්න ඕන නම් view all free tools කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාන් පස්සේ ෆ්‍රී පාවිච්චි කරන්න තියෙන මේ වෙනකොට ලේටස්ට්ම ඇවිල්ලා තියෙන AI tools ඔක්කොම වගේ මෙතනින් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාලට මේ ඕනම tool එකක් ක්ලික් කරලා ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේක තමයි මට අද කියලා දෙන්න ඕනුනේ. ඔයාලට පුළුවන් කැමතිම AI tool එකක් පාවිච්චි කරලා ඊටාම ලේසියෙන් ඔයාලගේ එදිනදා වැඩ කටයුතු ටික කරගන්න. එතකොට සමහරක් වෙලාවට අපිට ඕන වෙනවනේ නේද? AI වීඩියෝ එඩිට් කරගන්න flow ඒක ඕපන් කරගන්න වෙනම ටයිප් කරලා යන්න ඕනේ. එහෙම නැත්නම් Gemini වලට යනවා නම් Gemini වලට යන්න ඕනේ වෙනම ටයිප් කරලා URL එක. එන්න ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා අපිට විඩියෙන් විඩිය try කරලා පාවිච්චි කරන්න. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් හැකියාව තියෙනවා ඔක්කොම එකම ඩෑෂ්බෝඩ් එක මෙන්න මේ විදිහට ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන් tools ටික බලා ගන්න. ඉතින් AI පාවිච්චි කරන ඔයාලට මම හිතනවා මෙන්න මේ වෙබ්සයිට් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් තවමත් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවනම් අමතක නොකර වීඩියෝ එක share කරන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාගෙන යන්න පල්ලෙහාන් ඔයාලට මේ වෙබ්සයිට් එක පාවිච්චි කරද්දී ආපු ප්‍රශ්න මොනවද කියලා. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ ගමන්.